අද දවසේ අපි කුරුණෑගල යගපිටිය ශ්‍රී සම්බෝධි විහාරස්ථ මහා සංඝරත්නයේ අවවාද අනුශාසනා පරිදි විහාරස්ථ දායක සභාව මගින් සංවිධානය කරන්නට යෙදුණු පහුගිය දිනවල අපේ රටට බලපාන්නට යෙදුණු ඒකේදනීය පාරිසරික සහ ජන ජීවිතයට එල්ල වුණු ඒ ව්‍යසනකාරී තත්ත්වය කළමනාකරණය කර ගැනීමේදී ඒ ජනතාවට අවශ්‍ය කරන වෛද්‍ය ඒ වගේම යටිතල පහසුකම් ඒ වගේම ආහාර පාන ආදී දේවල් අපේ දායක පිරිස පරිත්‍යාග කරන්න යෙදුණා. ඒ පරිත්‍යාගයන් අපි මේ මොහොතේදී රටේ වඩාත්ම මේ පරිත්‍යාග අවශ්‍ය කරන තැන්වලට බෙදා හැරීම පිළිබඳව අපි සොයා බැලීමේදී දැනගත්ත ඒ වගේම අප තුළ පවතින විශ්වාසය නිසා මේ මොහොතේදී අපි දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට ඒ පරිත්‍යාග ලබා දෙන්න අපි මේ වෙලාවේ බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම අපි දින දෙකක් පමණ අපේ දායක පිරිස සහ ඒ ශාස්ත්‍රයේ අපේ ප්‍රදේශයේ ජනතාව දැනුවත් කිරීමෙන් අපි මේ වන විට මම හිතන්නේ ලක්ෂ 6ක 7ක විතර වගේ බඩු බාහිර ආදී අපි මේ මොහොතේ පරිත්‍යාග කරනවා. ඒවා ඒ නිසි තැන්වලට ලැබෙන්න සුදුසු අයට ලැබෙනවා කියන විශ්වාසය ඇතිවයි අපි දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට ලබා දෙන්නේ. විශේෂයෙන්ම සමහර විටක මේ ප්‍රදේශවල අවතැන් වුණු අය වගේම මහනුවර බදුල්ල ආදී බොහෝ දුර බැහැර ප්‍රදේශවල අයත් ඉන්නවා. සමහර විටක මේවා ඒ අදාළ තැන් වලට මේ රාජ්‍ය යාන්ත්‍රණය හරහා ළඟා වේවි කියන විශ්වාසය අප තුල තියෙනවා. ඒ නිසා ඒ සියලුම දෙනාට මේ පරිත්‍යාග ලබලා දීලා එයාගේ ජන ජීවිතයේ හැකියක්මනින් ශක්තිමත් භාවයට පත් කර ගැනීමට සෙසු ඒ සියලුම රාජ්‍ය යාන්ත්‍රණය ඒ වගේම අපේ ජනතාවට හැකියාව ශක්තිය ධෛර්යය සැලසේවා කියන මේ අරමුණ තමා බලාපොරොත්තුව තමා අපි තුල තියෙන්නේ. ඒ නිසා මේ කටයුතු කරන රාජ්‍යයට ඒ වගේම පරිපාලනයට ඒ වගේම රාජ්‍ය යාන්ත්‍රණයට ඒ වගේම මේ සඳහා කටයුතු කරන අපේ ඒ විවිධ ශාස්ත්‍රවල සියලුම දෙනාට ශක්තිය ධෛර්ය රත්නත්‍රය ලැබේවා කියන ආශිර්වාදයත් සමග අපි මේ මොහොතේදී දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට අපේ මේ පරිත්‍යාග ලබලා දෙනවා.